ආයුබෝවන් කඩින් විශ්ෂංගි තුළින් අපි නැවත එක්කල් වෙනවා. අදත් අපි කතා බහ කළ යුතු විශේෂ මාතෘකාවක් විශේෂ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැහැණු දරුවෙකු පිරිමිදරුවෙක විවාහයෙන් ප්‍රථම සෑබැලිය යුතු ප්‍රධානම සාධක අතුරෙන් වැදගත්ම සාධකයක් විදිහට සලකන ආර්ථික ස්ථාවර බව සහ මුදල් ක්‍රමණය කියන එක පිළිබඳව. එතකොට මෙහිදී අපි සොයා බැලිය යුතු ප්‍රධානම දෙයක් තමයි මේ සහකරුගේ හෝ සහකාරියගේ මුදල් කළමනාකරණය මොන ආකාරයකින් සිද්ධ වෙනවද කියන එක. විශේෂයෙන්ම සහකරුවෙක් සොයන විශේෂයෙන්ම සොයා බැලිය යුතු සහකරුගේ රැකියාව සම්බන්ධව මොනියම් ආකාරයක ආර්ථික ස්ථාවර බවක් ඔහු තුළ තිබෙනවාද කියන එක. එතකොට සහකරු කෙතරම් ආර්ථික අතින් ස්ථාවර භාවයකට පත්වුණත් වැඩක් නැහැ. සහකාරියගේ මුදල් කළමනාකරණයක් නොමැතිනම්. එතකොට සහකරුවෙක් සහකාරියක් සොයන විට අනිවාර්යයෙන්ම බැලිය යුතු කාරණාව තමයි සහකාරියගේ මුදල් කළමනාකරණය මොන මට්ටමක තියෙනවද කියන එක. එතකොට පෞල් ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වෙන දෙදෙනෙකු වශයෙන් සහකරුගේ මුදල්මය ආර්ථිකමය ස්ථාවර භාවයක්, ඒ වගේම සහකාරියගේ මුදල් කළමනාකරණය කියන එකත් මේ දෙකම අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම මුදල් පරිහරණයේදී කෙතරම් පරිස්සම් වෙනවද, අනවශ්‍ය වියදම් කෙතරම් සිද්ධ වෙනවද, මේක දෙදෙනාගේ මට්ටමින් සොයා බැලිය යුතු ප්‍රධානම කාරණයක් ලෙස අපි ඉස්මතු කරන්න මේ උත්සාහ කරන්නේ.